හගේ බොයිසින් උන් අද මං ගෙනාව තව සුපර් වීඩියෝ එකක්. ඉතින් අද ගෙනාවේ GTA වගේම ප්ලේ කරන්න පුළුවන් සුපිරි ගේම් එකක්. හරි එහෙනම් ඉතින් අපි වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. හරි ඉතින් මේ මුලින්ම අපි බලමු මෙන්න මේ ගේම් එක කවුද ඩෙවලොප් කරලා තියෙන්නේ කියලා. හරි ඉතින් ඔයාලට මුලින්ම කියන්න ඕනේ මේ ගේම් එක හදලා තියෙන්නේ GTA හදපු කම්පැනි එකම තමයි. හරිද? හරි බොයිසින් උන් දැන් අපි බලමු මේ ගේම් එක ඔයාලා PC එකේ ප්ලේ කරනවා නම් PC එකේ තියෙන්න ඕනේ RAM එක කොහොමද කියලා. ඉතින් මේ ගේම් එක PC එකේ ප්ලේ කරනවා නම් PC එකේ ෆුල් ග්‍රැෆික් දාලා ප්ලේ කරනවා නම් 4GB වත් තියෙන්න ඕනේ අඩුම. හරිද? ඉතින් ඔයාලට සාමාන්‍ය 8GB වගේ තියනවා නම් ඉතින් FPS 50 60 අතරතුර ඔයාලට මේක ප්ලේ කරන්න පුළුවන්. හරිනේ. හරි දැන් අපි බලමු එහෙනම් මේක සාමාන්‍ය මේ වීඩියෝ එකේ පේන විදිහට ග්‍රැෆික් දාලා ප්ලේ කරනවා නම් ඔයාට ඕනේ ඔයාගේ PC එකේ තියෙන්න ඕනේ රෙසොලූෂන් මොනවද කියලා. හරි ඉතින් මේ වීඩියෝ එකේ පේන විදිහට ග්‍රැෆික් අඩුවම කරලා මේක ප්ලේ කරන්න ඕනේ නම් ඔයාගේ PC එකේ අඩුම තියෙන්න ඕනේ 2GB වත්. ස්ක්‍රීන් එකේ ඔයාලට පේනවනේ. ඉතින් හරි ඔය දේවල් ටික තියෙන්න ඕනේ අනිවාර්යෙන්ම. අනිවාර්යෙන්ම ඉතින් 2GB වලට වඩා වැඩි වුණත් අඩු නම් වෙන්න බෑ. එහෙම අඩු වුණොත් මේ ප්ලේ කරන්න බෑනේ. හරි. අපි දැන් බලමු මේ ගේම් එක හදලා තියෙන්නේ මොන අවුරුද්දද කියලා. හරි. ඉතින් ඔයාලට දෙන්නේ මොන අවුරුද්ද කියලාද? ඉතින් ඇත්තටම මේ ගේම් එක හදලා තියෙන්නේ 2011 මාර්තු 17 වෙනිදා. ගොඩක් පරණ ගේම් එකක් හොඳ ග්‍රැෆික් තියෙනවා. හරි. ඉතින් මේ ගේම් එකේ අපිට කරන්න තියෙන දේ කිව්වොත් ඉතින් අපිට මේ ගේම් එකේ පොලිසිය කෙනෙක් විදියට කියන්නේ රහස් පරීක්ෂකයෙක් විදියට වැඩ කරන්න තමයි තියෙන්නේ. ගන් එකතු කරලා වෙහිකල් වල එහෙම ගිහිල්ලා ඔය රහස් පරීක්ෂක එක් වගේ ඔය එකේ මං අතට ගිහිල්ලා එන්න.